ඔන්න ඉතින් ටික දවසකට කලින් ගත්ත වීඩියෝ එකක් තමයි මේ අද නම් අරන් ආවේ. ටික දවසකට කලින් කියන්නේ ගොඩක් දවසකට කලින්. මොකද අපේ බබාලා දෙන්නගේ ගිය අවුරුද්දේ තිබ්බ බර්ත්ඩේස් දෙක තමයි මං අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් දුවගේ බර්ත්ඩේ එක තිබ්බේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ, පුතාගේ බර්ත්ඩේ එක තිබ්බේ නොවැම්බර් මාසේ. ඉතින් බර්ත්ඩේස් වලට අපි මොනවද කරේ කියලා එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් එයාලා ලොකු වෙලා හරි මේ වීඩියෝ එක බලනකොට ඒගොල්ලන්ට සතුටු හිතේ. මොකද දෙන්නගේ බර්ත්ඩේස් වලට කරපු හැමදේම මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඔයාලට සතුටුද? කේක් එක අපි ලස්සනට රසයිද? දැන් මෙහෙට සීත කාලෙනේ ලබලා තියෙන්නේ. එතකොට ඉතින් අසනීප වැඩි. ඉතින් මුලින්ම මේ තියෙන්නේ දුවගේ බර්ත්ඩේ එක දවසේ. අපි මොකද බබාගේ බර්ත්ඩේ වලට පාටි ගන්නෙ මුකුත් නැහැ. අපි 4 දෙනා තමයි ගොඩක් වෙලාවට සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් දුවගේ බර්ත්ඩේ එකට ඉස්කෝලේත් නිවාඩු හින්දා ඔන්න අපි ගෙදරම කොහොම හරි කේක් එකකුත් හදලා පොඩි කෑම ටිකකුත් හදලා මේ විදිහට තමයි එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. මෙහි ඉන්න යාළුවෝ ටිකකටත් ඉතින් අපි හදපු දේවල් පොඩ්ඩක් බෙදලා දුන්නා. ඉතින් එහෙමයි එදා දවසේ ඊළඟට ඉතින් මේ එන්නේ අපේ ගෙදර චන්ඩියාගේ බර්ත්ඩේ එක. ඉතින් එයාගේ බර්ත්ඩේ එක තිබ්බේ ඉස්කෝලේ එතකොට පටන් අරගෙනනේ. ඉතින් අපි ඉස්කෝලේ යගේ යාළුවට පොඩි චොක්ලට් ටිකක්, ටොෆී ටිකක් වගේ දේවල් එකතු කරලා පොඩි බෑග් එකකට දාලා එදා ඉස්කෝලේට යවුවා. ඉතින් මේ තියෙන්නේ ඒවා ඔක්කොම අපි හදපු විදිහ. කලින් දවසේ ඉතින් අපි මේ ඔක්කොම හදලා බෑග් එකකට දාලා තිබ්බා. මොකද මේ ටික ඉස්කෝලේට ගේන්නේ හස්බන්ඩ්. මම ඉතින් බබාව එක්කගෙන බස් එකේ යන්නේ. එතකොට මේ බෑග් ටික මට උස්සගෙන යන්න ඉතින් ටිකක් අමාරුයි. මේ විදිහට තමයි එක්කෙනෙකුට දෙන බෑග් එකකට අපි දාන්න ඕන ටික දැම්මේ. මේ ඉස්කෝලවල කපන කේක් අපිට ඕන විදිහට හදලා ගෙනියන්න බෑ. ඉතින් මේක දුන්නේ අපි ඉස්කෝලේ ටීචර්ලට. ටිෂූ, එතකොට කෝප්ප, අන්න ඒ වගේ දේවලුත් ඔක්කොම අපි ගෙනහිල්ලා දුන්නා. මෙහෙදී අපිට ඕන විදිහට කේක් හදාගෙන ගිහිල්ලා එහෙම ඉස්කෝලේදී කපන්න දෙන්න බෑ. ඒගොල්ලෝ කියලා තියෙන කේක් එකක් තියෙනවා. අපි ඒක සුපර් මාකට් එකෙන් තමයි අරගෙන ගෙනහිල්ලා ඉස්කෝලේට දෙන්න ඕනේ කපන්න. ඉස්කෝලේ යන්න කලින් ඉතින් මෙයාව සර්ප්‍රයිස් කරේ මෙහෙමයි අපි. Happy birthday dear Delon. Happy to you. Happy birthday. නේ. ඉතින් ඔන්න මම මෙයාව ඉස්කෝලේ එක්කගෙන යනවා. හස්බන්ඩ් එහෙන් ආවා අර බෑග් ටික ඉස්කෝලේට දෙන්න. ඉතින් ඉස්කෝලේදී මෙයාගේ කේක් එක කපලා අපිට ෆොටෝ ටිකකුත් එවලා තිබ්බා. මේගොල්ලෝ ගෙදර ඉන්න වෙලාවට මේගොල්ලන්ගේ තෑගි ඉතින් අපිට රැප් කරන්න බැහැනේ. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා තමයි මං එයාට ගත්ත තෑගි ටික රැප් කරන්න ගත්තේ. මල්ලිට තෑගි ගන්නකොට අක්කට නොගෙන ඉන්න බෑනේ, දෙන්නම පොඩිනේ. ඉතින් මල්ලිට ගන්නකොට අපි අක්කටත් පොඩියට මොන හරි ගන්නවා. ඒකෙන් ඉතින් බබාලා දෙන්නම එතකොට සතුටු වෙනවනේ. ඔන්න ඔහොමයි. දැන් ඉතින් මම තෑගි ටිකත් රැප් කරලා දෙන්න ගෙදර එනකල් හිටියේ. ග්‍රාසි කියන්නේ නැද්ද අක්කට? ඔන්න ඔහොමයි ඉතින් දෙන්න 3 දෙනාත් එක්ක තෑගි බෙදා හදා ගත්තේ. මල්ලි ඉතින් වැඩියම කැමති අපි අක්කගෙන් කියලා එක තෑග්ගක් ගෙනත් දුන්නා. අනික අපි දෙන්නගෙන් කියලා තමයි දුන්නේ. මේ වගේ වෙලාවට මේ තියෙන ආදරේ ඉතින් හැම වෙලාවෙම බලන්න වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඉතින් දෙන්නට දෙන්න පෙන්වන්න බැරි තත්ත්වයක් තමයි ගෙදර නම් තියෙන්නේ. ඉතින් අපේ ගෙදර පහළින් අපේ ඉන්දියන් යාළුවන්ගේ බබාලත් එක්ක තමයි මේ කේක් එක කැපුවේ. මේකත් ඉතින් චූටි පාටි එකක්. ඔන්න ඉතින් එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ඉල්ලපු තෑග්ග තමයි මේ අපි දෙන්න යන්නේ. ඉතින් එයාට ඕනි වුණා මේ පාර ඉතාලියේ තියෙන ගාර්දලෑන්ඩ් වලට යන්න.
ඉතින් අපි මේ ගාර්දලෑන්ඩ් වලට යන ගමන්. දෙලන් කොයිද යන්නේ? ගාර්දලෑන්ඩ් ඉතින් අපි ඉන්න පැත්තේ ඉඳන් ගාර්දලෑන්ඩ් වලට පැය 3ක 3:00මාරක විතර ගමනක්. අපි මේ ගමන යන්න පටන් ගත්තේ උදේ 6:00 විතර. දැන් තමයි අපි මේ සර්විස් ස්ටේෂන් එකක කන්න නැවැත්තුවේ. ඉතින් ඊට පස්සේ අපිට තව පැය 1:00මාරක වගේ ගමනක් මෙතන ඉඳනත් යන්න තිබ්බා. මේ ගමන නම් ඉතින් අපි ගියේ දැන් ටික දවසකට කලින්. ඒ කියන්නේ අගෝස්තු මාසේ වගේ තමයි මේ ගමන අපි ගියේ. මේ කාලේ ඉතින් මේ වෙරෝනා වල තියෙන්නෙම මිදි වලින් පිරීච්ච මිදි වතු. කිලෝමීටර් 11යි විනාඩි 21. පැත්තේ ඔක්කොම තියෙන්නේ ඔලිව් ගස්. අර පැලස් මේ ඔලිව් පැල තියෙනවා. යන්තම් දෙන්න ළඟ ඒ උනාට ට්‍රැෆික්. ඉතින් ඔන්න ලොකු ට්‍රැෆික් එකකට අපි නවත්තලා ඉන්නේ. ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා තමයි පෙන්නන්නේ. මිදි ලෝකයක් අනේ. ටක්ක වත්තට ගන්න මිදි වල දැන් කපා ගත්තා. එක්ක නේද හොරකම් ගැන කතා කරනවා. ඒක තමයි රස. හොරෙන් කඩනේවද රස? ඔලිව් වත්ත. මේ බාන්න මිදියානේ. කරදලෑ. අපිත් ඉතින් මේ ගාර්දලෑන්ඩ් එකට යන පළවෙනි අවස්ථාව තමයි මේක. ගාර්දලෑන්ඩ්. ඒකට මේ අවුරුද්දට අවුරුදු 50ක්. මේ පොලිම ඉතින් වාහනේ නතර කරන තැනට ටිකට් එක ගන්න තමයි. පාකින් එකට යුරෝ 10යි ටිකට් එක. ඔන්න ඉතින් අපි දැන් යන්නයි හදන්නේ පාක් එකට ටිකට් ගන්න. ඩිලි. ඇවිල්ලා. දැන් ඉතින් අපි මේ වාහනේ නවත්තලා ඇතුළට යන්නේ ටිකට් ගන්න තැනට. ඉතින් හරිම ලස්සනට මෙයාලා මේ පාක් එක මේන්ටේන් කරනවා. ලස්සන මල් වවලා හරිම ලස්සනයි. අපි ඉතින් මෙතෙන්ට උදෙන්ම ආවේ අද දවසේ අපි මේක බලලා ඉවර කරන්න හිතාගෙන ඉන්නේ හින්දා. මේ දෙන්නත් ඉතින් හරිම සතුටින් තමයි මේ ගමන යන්නේ. මේ පාක් එකට මේ 2025 අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. ඉතින් ඒක හින්දා ටිකක් ඉතින් මේ අවුරුද්ද විශේෂයි. ඔන්න ඉතින් දැන් අපි ටිකට් ගන්න තැනට ආවා. ටිකට් එක යුරෝ 50ක් වගේ තමයි වෙන්නේ එක්කෙනෙකුට. මේ වගේ ෆොටෝස් ගන්න පුළුවන් ගොඩාක් ලස්සන තැන් ඇතුළේ තියෙනවා. Perché loro dicono seduto? Sì. Stai seduto? Bravo. Bravo. Sì. Coppe. Non hai paura. Sì, andiamo. අපි යනවා මෙතන ට්‍රේන් එකක් තියෙනවා. ට්‍රේන් රයිඩ් එකක් යනවා.
මේ ට්‍රේන් රයිඩ් එක ඉතින් ලොකු දුරක් යනවා. ඇත්තටම මේ යන ගමන නම් හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපේ ට්‍රේන් රයිඩ් එක ඉවර කරන වෙලාව. දැන් අපේ රයිඩ් එක ඉවරයි. ලස්සනයි නේ. මේ වගේ තැන් ඇතුලෙන් ඉතින් මේගොල්ලන්ව එක්ක යනකොට පොඩ්ඩක් ඇස් වහලා වගේ තමයි එක්ක යන්න ඕනේ. සමහර දකින දේවල් තියෙනවනේ ඉතින් ඉල්ලන. මෙන්න ඉතින් මෙයාට මෙතන ෆොටෝ එකක් ගන්න ඕන කියලා කිව්වා. මේ වගේ තැන්වලට ඇත්තටම පොඩි අයට විතරක් නෙමෙයි අපිට උනත් ආස හිතෙනවා නේද? මම නම් ඉතින් මේගොල්ලත් එක්ක මේ වගේ ගමන් යන්න ඇත්තටම ආසයි. ඉතින් ඕගොල්ලෝ දැක්ක නේද ලස්සන තැඹිලි පාට ගහක්. මේ ඒ ගහ ඇතුළට තමයි අපි යන්නේ. මෙතනත් ඉතින් තියෙනවා පොඩි දේවල් ටිකක් කරන්න. හැබැයි ඉතින් ඇතුළේ පේන්නේ නැහැ. ටිකක් කරවල පේනවන් ඉතින් ඔන්න එතෙන්ට ඇවිල්ලා මල් කඩනවා. මේ ගහ ඇතුලෙන් වගේම පිටිනුත් අපිට නැගලා බලන්න පුළුවන්. පොඩි අයට ඉතින් ගොඩාක් බලන්න දේවල් නම් ඉතින් තියෙනවා. බලන්නකො මෙතන උඩ ඉඳන් බලනකොට වටේම පේන ලස්සන. ඔන්න ඉතින් ඊළඟ තැනට ආවා. ඉතින් මේක දැක්කහම මට මතක් වුණේ ඉස්සර අපි බලපු අර බ්‍රූම් කාටූන් එක. මෙයා ඉතින් මේක මේ බොරුවට එලවගෙන යන්නේ. මේක ඇත්තටම ඔටෝ යන වාහනයක්. ඉතින් මේ ඒකයි මට මතක් වුණේ ඉස්සර රූපවාහිනියේ ගියේ ඒ බ්‍රූම් කාටූන් එක. ඒකත් එයා අර තනියම කාර් එකේ එහෙට මෙහෙට යන එකනේ. ඉතින් ඒකයි මට මතක් වුණේ. අපේ බබාලා නම් ඉතින් ඒ කාටූන් එක ඇත්තටම බලලා නැහැ. මම මාරම ආසයි ඉතින් බබාලත් එක්ක මේ වගේ පාක් වලට යන්න. අපි පොඩි කාලේ සාමාන්‍යයෙන් ලංකාවේ මේ වගේ තැන් ගොඩක් තිබ්බේ නැහැනේ. ඉතින් දැන් බබාලත් එක්ක ඒ වගේ එක තැන් වලට ඉතින් යන්න පුළුවන් වුණාම ඇත්තටම ගොඩක් සතුටුයි. මේ වගේ පාක් වල ඉතින් ගොඩක් වෙලාවට බලන්නේ බබාලගේ වයසට වඩා බබාලගේ වුස. ඉතින් අපේ පොඩි පුතාට නම් ගොඩක් අයිටම්ස් වලට ඒ කියන්නේ ගොඩක් සෙල්ලම් කරන්න තැන් වලට යන්න බැරි වුණා. මොකද එයා චුට්ටක් උසින් අඩුයිනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් ගාණක් තියනවා ඒගොල්ලෝ ඒ ගේම් එකකට අපිට යන්න පුළුවන් කියලා කියන. ඉතින් අපේ පුතා එච්චර උස නැති හින්දා අපිට පුළුවන් වුණේ සීමිත පොඩි ගේම් වලට යන්න තමයි ඉතින්. ඉතින් මේ යනකොට සමහර තැන්වල කැමරා හයි කරලා තියෙනවා. එයාලා ඒවෙන් අපේ ෆොටෝස් ගන්නවා. අපිට ඒවා වෙනම ඒ කියන්නේ හොඳ ෆොටෝස් බලලා ඒකෙන් සිලෙක්ට් කරලා පොඩි ගාණක් ගෙවලා ඒ ෆොටෝ එක අපිට ගන්න පුළුවන්. ඉතින් අපේ ෆොටෝස් නම් තිබ්බා අපි නම් ගත්තේ නැහැ. යන්න. ඉතින් දැන් මේගොල්ලෝ සෙල්ලම් කළා මේගොල්ලන්ට දැන් බඩගින්නකුත් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි කෑම ටිකක් කන්නයි ආවේ. මෙතනට පිටින් කෑම ගේන්නත් පුළුවන් අපිට. හැබැයි ඉතින් අපි නම් ගෙනාවේ නැහැ උදේම ආපු හින්දා. මේකේ නම් ඉතින් අපි කොහොමවත් යන්නේ නැහැ කියලා හිතන් හිටියේ. හස්බන්ඩ් නම් ඉතින් මුලදී යනවා කියලා හිතන් හිටියත් පස්සේ යත් ඉතින් ගියේ නැහැ. පාක් එක ඇතුළ නම් ඉතින් හරිම ලස්සනයි. මෙයාලා ඇත්තටම හොඳට මේන්ටේන් කරගෙන යනවා. මොකද ලස්සන්ට මල් වැවිලා තියෙනවා. ඒ වගේම හරිම පිරිසිදුයි. ඉතින් අපේ බබාලට යන්න පුළුවන් තව ගේම් එකකට යන්න තමයි අපි දැන් හදන්නේ.
Delon. ඔව්මයි. ඒක නම් මේ හරියට මේ වෙන්නේ. ඔන්න අල්ලගන්නේ. ඒ බබා අල්ලගන්නේ. මේකටත් ඉතින් අපි ගියේ නැහැ. ඊළඟට ෆිල්ම් එකක් පෙන්වන එකටත් අපි ගියේ නැහැ. හැබැයි මේ ෆිල්ම් එකක් බලන එකත් ටිකක් ඇවිදලා එතකොට පොඩි රෙස්ට් එකක් ගන්නත් එක්ක හොඳයි. මේ ඉතින් දැන් බබාලගේ තාත්තා සෙල්ලම් කරනවා. දැක්කද? නෝ ඩෙලොන්ගේ බෝට් එකෙන්. මගේ තමයි. එයාලගේ උපන්දින වෙනුවෙන් ඔන්න ඔය දේවල් තමයි ඉතින් අපි කරේ. එහෙනම් ඉතින් මේ අපි දැන් ගෙදර යන ගමන්. අලුත් වීඩියෝ එකකින් එහෙනම් ආපහු වෙනකල් මේ වීඩියෝ එක බලපු හැමෝටම වගේම හැමදාමත් මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්.